සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මානුසිකාච සංපත්ති දේවලෝකේච යාරති යාච නිබ්බාන සංපත්ති සබ්බමේතේන ලබ්බති කාරුණික ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි, දැන් මේ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඊටාම ඕනෑකමින් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් වූ ධර්මස්කන්ධයෙන් ඊටාම පුංචි කොටසක් මේ අවස්ථාවේදී දේශනා කරවාගෙන දේශනා කරන මේ ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලබන්න පුළුවන් අවවාදයන් අනුශාසනාවන් අපේ ජීවිතයන් වලට එකතු කරගෙන මේ ලෝක වශයෙන් අපේ ජීවිතය ගොඩනගා ගැනීම පිණිසත් පරලෝක වශයෙන් අපේ ජීවිතයන් ආලෝකමත් කර ගැනීම පිණිසත් අවසන අපි ප්‍රාර්ථනා කරන සසර කෙළවර උතුම් නිවනින් සැනසීම අපේක්ෂාවන් ඇති කරගෙන මේ ධර්ම ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. අද මම ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්නට යෙදුණු ගාථා රත්නය ඔය පින්නතුන්ට මුලින් සඳහන් කරලා දේශනා කරන්නට යෙදුණා. මානුසිකාච සම්පatti දේවලෝකේච ආරති යාච නිබ්බාන සම්පatti සබ්බමේතේන ලබ්බති. පින්නතුනි, අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි පූජා කරන දාන ආදී පින්කම් වල ආනිසංසයන් බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදියට පෙන්වා දෙනවා ගාථාවෙන්. මානුසිකාච සම්පatti මනුස්ස ලෝකයේ මනුස්ස සම්පත්, දේව ලෝකේ චාරති දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්, යාච නිබ්බාන සම්පatti නිර්වාණ සම්පත්, සබ්බමේතේන ලබ්බති මේ ත්‍රිවර්ග සම්පත්තියම ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආදී වශයෙන් පින්කම් සිද්ධ කිරීම තුළින්.
පින්නතුනි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපිට අපේ ජීවිතයන් තුළ යම්කිසි දුක්ඛිත ජීවිතයක් එහෙම නැත්නම් දිලුදු කමින් අසරණ භාවයට පත් වෙලා තියෙනවා නම් එහෙම අපේ ජීවිතයන් වලට ඒ ආදී වශයෙන් ජීවිතයක් උදා වෙලා තියෙනවා නම් අපි පෙර සංසාරය තුල අපි වපුරන්නට යෙදුණු පින අනුව තමයි අපට මේ දේවල් ලැබිලා තියෙන්නේ. අපි දකිනවාද මේ ලෝකයේ තුල එදා වේල කන්න බොන්නවත් නැතිව බොහොම අන්ත අසරණ දුප්පත් භාවයට දිලුදු භාවයට පත්වෙච්ච මිනිස්සු අපට ඕන තරම් මේ ලෝකයේ තුල දකින්නට අහන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා පින්නතුනි ආහාර පාන ආදීන් ඒ ආදී සැප සම්පත්තීන්ගෙන් ආඩ්‍ය වූ බොහොම පොහොසත් බොහොම ලස්සන ජීවිතයන් ගත කරන පිරිස් අපට ඕන තරම් දකින්නට අහන්නට ලැබෙනවා. අන පින්නතුනි ආය පෙර සංසාරය තුල මහා පින් දහම් කටයුතු සිද්ධ කරලා ඒ ආදී ජීවිතයක් ළඟා කරගෙන තියෙනවා. පින්නතුනි අපි මේ ලෝකයේ තුල උප්පත්තිය ලබන්නේ අපි පෙර සංසාරය තුල අපි කරන ලද කුසල කර්මය අනුව තමයි. අපිට සැපවත් වෙන්නත් ඒ වගේම අපිට දුප්පත් වෙන්නත් අපිට බලපාන්නේ පින්නතුනි අපි පෙර සංසාරය තුල වපුරන්නට යෙදුණු පින අනුව. එනිසා අපි හැම මොහොතකම කටයුතු සිද්ධ කරන්නට ඕන මේ ලැබූ මනුස්සාත්මය තුල ඉහළ ප්‍රතිඵලය ළඟා කරගන්නට. ඒ කියන්නේ පින්නතුනි අපිට පෙර සංසාරය තුල යම්කිසි පින්කම් වල අඩුවක් කරලා තියෙන නිසා අපි දන්නවා අපිට මෙන්න මේ දේවල් ලැබෙන්නේ නැත්තේ අපි පෙර සංසාරය තුල දීපු නැති එකේ විපාකය අනුව. එහෙමනම් අපි කල්පනා කරගන්නට ඕන අපි මේ සංසාරය තුල මේ ආදී වශයෙන් මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ අපිට පෙර සංසාරය තුල කරගන්නට බැරුණු දේවල් නැවතත් වතාවක් සිද්ධ කරගෙන සාංශාරික වශයෙන් අපේ ජීවිතය සැප සහගත මනුස්සාත්මයක් ආදී දිව්‍යාදී මනුස්ස සැප සම්පත්තිය ළඟා කරගන්නටයි අපිට මේ මනුස්සාත්මයක් ලැබිලා තියෙන්නේ. එහෙම නැතුව අපිට මේ මනුස්සාත්මයක් ලැබිලා තියෙන්නේ කකා බිබී විනෝද වෙවි ජොලි කරන්න එහෙම නැත්නම් විවිධ අනවශ්‍ය කාර්යයන් තුළ යෙදීම නෙවෙයි පින්නතුනි. අපි හැම මොහොතකම කල්පනා කරගන්නට ඕන මේ ලැබූ මනුස්සාත්මය තුල ඉහළ ප්‍රතිඵලය ළඟා කරගන්නට. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න කාලයක්, ධර්ම රත්නය වැඩ ඉන්න කාලයක්, මහා සංඝ රත්නය සියසින් දකින්න පුළුවන් කාලයක්, මේ ආදී වශයෙන් තෙරුවන් වැඩ ඉන්න කාලයක් අපට ලබන්න පින්නතුනේ අපි පෙර සංසාරය තුල මොනතරම් මනුස්සාත්මයක් ලබලා ඒ මනුස්සාත්මය තුල මේ ආදී වශයෙන් බොහොම හැම අතකින්ම ආඩ්‍ය වූ ජීවිතයක් දහමින් ඒ වගේම පිනෙන් මේ ආදී අංග සම්පූර්ණ ජීවිතයක් මනුස්සකයක් ලැබිලා තියෙන පින්නතුනේ අපි පෙර සංසාරය තුල මහා පිනක් සිද්ධ කරලා නිසා. නමුත් අද මේ ලෝකයේ තුල ගොඩාක් මිනිස්සුන්ට අමතකයි අපි මේ මනුස්සාත්මය ලැබුවේ පෙර සංසාරය තුල මොනතරම් පින් දහම් කරලාද කියලා. නමුත් අද මේ වර්තමානයේ මොනතරම් අකටයුතුකම් කරමින් අනවශ්‍ය කාර්යයන් තුල නියල කටයුතු කරන පිරිස් අපට ඕන තරම් දකින්නට ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරේ අන්තිම බුද්ධ වචනය තුලත් අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව පින් දහම් කටයුතු සිද්ධ කරන්න. එහෙම වුණොත් අපිට පුළුවන් ඊළඟ භවයේ මීටත් වඩා සැප සම්පත්තීන්ගෙන් ආඩ්‍ය වූ ජීවිතයක් ළඟා කරගන්නට. එහෙමනම් පින්නොතනි බුදුහාමුදුරෝ දේශනා කරා මානසිකාච සම්පත්තිය මේ මනුස්ස ලෝකයේ තුල විඳින්න පුළුවන් සැප සම්පත්තිය ලබන්න පුළුවන් හැකියාවත් ලබන්න පුළුවන් වෙන්නේ පින් කරොත් පමණයි. දේව ලෝකේ චාරති දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්තිය
ඒ හැම අතින්ම ආඩ්‍ය වූ දිව්‍ය සම්පත්තියක් ළඟා කරගන්නට පුළුවන්. එවැගේම ප්‍රාර්ථනා කරන ආකාරයට උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නටත් පුළුවන් පින්කමක් තමයි පින්නතුනි දානය කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ. එහෙනම් දිව්‍ය මනුස්ස නිවන් කියන මේ ත්‍රිවර්ග සම්පත්තියම සාධනය කරගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් පින්කමක් තමයි දානය කියලා කියන්නේ. පින්නතුනි දානය අපි දෙන්නට ඕන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මයක් කර්මඵලයක් විශ්වාසය ඇති කරගෙන, ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල චේතනාවන් යටපත් කරගෙන, තුන් සිත පිරිසිදු භාවයට පත් කරගෙන, పూర్ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව ආදී සිත පිරිසිදු කරගෙන දානය පූජා කරොත් බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා. සිත පිරිසිදු කරගෙන දානයක් පූජා කරාම උන් ගිය තැන ලැබෙයි නිධානය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි උප්පත්තිය ලබන සෑම භවයකම බොහොම සැප සම්පත්තීන්ගෙන් ආඩ්‍ය වූ ජීවිතයන් ළඟා කරගන්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා කල්පනා කරගන්නට ඕන මේ ලැබූ මනුස්සාත්මය තුළ දානය, ශීලය, භාවනාව කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම එක හා සමානව සිද්ධ කරගන්නට ඕනේ. නම් ඒ හැම දිනාටම Taman බලාපොරොත්තු වන ජීවිතයක් ළඟා කරගන්නට, සැප සම්පත්තීන්ගෙන් ආඩ්‍ය වූ ජීවිතයක් ළඟා කර ගැනීම පිණිස මේ උතුම් වූ ධර්ම දේශනාවෙන් ලබන ආනිසංසය තුළින් හැම දිනාගේම සසර වසනතුරු නිවන් දකින්නතුරු උතුම් නිවන අවබෝධ කරන දවස දක්වාම හැම දිනාටම මනුෂ්‍යාදී සැප සම්පත්තීන්ගෙන් ආඩ්‍ය වූ හේත දිව්‍ය ලෝකයන්, සදිව්‍ය ලෝකයන් ආදී දිව්‍ය ලෝක තුල සැප සම්පත්තිය ළඟා කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හැම දිනාටම පුණ්‍ය ක්‍රියාවේ ආශිර්වාදය හේතු වේවා. හැම කෙනාටම තෙරුවන් සරණයි.